හොරණ බටකොට ප්‍රදේශයේ පිහිටි සෙනෙහසේ කැදැල්ල මව්පිය සෙවන වැඩිහිටි නිවාසයේ නැත්නම් ලොකු අයියගේ වැඩිහිටි නිවාසයේ 3 වෙනිදා ඊයේ සවස බිහිසුණු ගින්නක් ඇති වෙලා තියෙනවා. ඒකෙන් සහ මුණින්ම නිවාසය ගිනි අළු වෙලා තියෙනවා. ඒ වැඩිහිටියන් 70ක් පමණ රැඳී සිටි අතර දැනට සොයාගත් ආකාරයට ඉන් 11 දෙනෙකු මියගොස් තිබෙන බවයි කියන්නේ. 45 දෙනෙක් පමණ නිර්පද්‍රිතව බේරා ගැනීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන් සමත් වී තිබෙනවා. මියගොස් සිටින අය තමන් සිටින අසුන්වලම මියගොස් තිබෙන බවයි දැනට දැනගන්න ලැබෙන්නේ. ගින්න මොන ආකාරයකට ඇති වුණාද කියලා තාමත් අනාවරණය කරගන්න නැහැ. තුවාල වූ පිරිස් රෝහල්ගත කර තිබෙනවා. ගින්නත් සමගම ගෑස් සිලින්ඩරය පිපිරී ඇති බවත් ප්‍රකාශ කරනවා. මේ සිටින්නේ දෙමාපියන් සෙනෙහස අහිමි වූ දරුවන්ගේ සෙනෙහස අහිමි වූ අන්ත අසරණ මිනිස්සු. තත්පර කිහිපයක් තුලදී ගින්න ව්‍යාප්ත වෙලා තියෙනවා. එහි සිටි මුරකරු තමන්ගේ ජීවිතය ගෙනවත් නොසිත තමයි වැඩිහිටියන් බේරගන්න ගින්දැල් අස්සෙන් පැනලා ගිහින් සෑහෙන පිරිසක් බේරගෙන තියෙන්නේ. සියලුම බඩු බාහිර ආදිය ගින්නෙන් පිලිසී විනාශ වී තිබෙනවා. මේ ගිය අහිංසක අසරණ දෙමාපියන්ට නිවන් සුව පතන අතර රෝහල්ගත කළ සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මෙම සත්කාරය කළ ලොකු අයියට නැවත මේ දෙමාපිය සෙවන නැවත යථා තත්ත්වයට පත් කරගෙන ඒ ආකාරයෙන්ම මේ අහිංසක අසරණ දෙමාපියන්ට පිහිට ලබා දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියත් ඊට අවශ්‍ය උදව් උපකාර නන් දෙසින් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.